ආත්ම විශ්වාසයේදී ප්‍රබලයි පුතා මහජන විශ්වාසය. හිතේ ශක්තිය අවදි කරාට පස්සේ ඔයාගේ අනිත් හැම දෙයකම ඔයාට උත්තර එන්න පටන් ගන්නවා. ඔයාගේ ශක්තිය නම් අවදි වෙනවාමයි. කිසිම හේතුවකට ඒ ශක්තිය පහළ යන්න දෙන්න එපා. හදවතේ සියුම් තැන් වචනයෙන් ස්පර්ශ කළ ශ්‍රී ලාංකීය අමුහඬ පෞරුෂය ඇම්මක් තියෙනපුන් ගැම්මෙන් අවුලවාලන නූතනයේ පොසිටිව් වයිබ් එක සචිත් වන්නිනායක YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. අමුවට රාට පපුවට තිතට කෝටියකට ආසන්න තිබ්බ ණයක් ඉන්න සේවක පිරිසයි තමන්ගේ ව්‍යාපාරයයි පාවිච්චි කරලා ඒක ඇතුළේ තිබ්බ සැලසුම් වෙනස් කරලා තමන්ගේ ආත්ම ශක්තිය මිනිස්සෙක් ගෙවලා ණයෙන් නිදහස් වුණා කියලා කිව්වොත් එයාට ඒ කතාව පුදුම සාක්ෂියක් වෙයි ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂය බවට පත් වෙන්න. පීඩනයකින් දුකකින් කලකිරීමකින් වේදනාවකින් නම් මේ මොහොතේ ඉන්නේ මේ මාතෘකාව පැහැදිලිම ඔයාට වෙනස් නොවි හරියට අල්ලගන්න. එක්තරා ව්‍යාපාරයක් කරපු එක මහත්මයෙක් එයාගේ ව්‍යාපාරේ අසීමාන්තික ණය ප්‍රශ්නයක් නිසා හිර වෙලා ව්‍යාපාරය කරගෙන යන්න බැරුව විශාල මානසික පීඩනයකින් මෙයා හරියට කල්පනා කරනවා මේ ණය ටික ගෙවන්නේ කොහොමද කියලා. නිතර කල්පනා කරන කෙනා පුරුද්දක් විදියට උදේට නැගිටලා එක්සර්සයිස් කරන්න ග්‍රවුන්ඩ් එකට යනවා. ග්‍රවුන්ඩ් එකේ හැමදාම දුවන්න කියලා ගියාට ග්‍රවුන්ඩ් එකේ එක්සර්සයිස් කරන්න කියලා ගියාට එයාට ඒක කරන්න වෙන්නේ නැහැ. ඔළුවට එන්නෙම අර කෝටි ගානක ණය ගෙවන ප්‍රශ්නේ. ඔළුවට එන්නෙම තමන්ගේ මේ පීඩනය. ඔයාගේ ජීවිතේ ඔයාට යම්කිසි ණයක් ප්‍රශ්නයක් කලකිරීමක් තියෙනවා නම් හොඳට කල්පනා කරලා බලන්න. හැම වෙලාවෙම කණ්ඩ බත් පිඟාන ගද්දි දරුවෝ අරගෙන පාසලට යද්දි නිදාගන්න කොට්ටේට ඔළුව තියද්දි ඔයාගේ ඔළුවට ඉස්සරලාම ඉන්න අර මහා ණය කන්ද හුස්ම ගන්න අමතක වෙන තරමට කල්පනා වෙනවා. බත් එක වේලෙන තරමට කල්පනා වෙනවා. පාරේ යනවට පාර පේන්නේ නැති මට්ටමට ඔයාට ඔයාව අමතක වෙනවා. මිනිස්සුන්ට ප්‍රශ්නයක් ආපුවාම ලෝකේ ලොකුම බය තමයි ඔය ණය නිසා ඇතිවන බය. මේ මහත්ය ග්‍රවුන්ඩ් එකේ දුවන්ඩාවට දුවන්නේ නැහැ. එක්සර්සයිස් කරන්නේ නැහැ. ඇවිල්ලා කල්පනා කර ඉන්නවා. මෙහෙම ඉද්දී එයා දකිනවා ග්‍රවුන්ඩ් එකේ කෙළවරක එක මිනිස්සෙක් වාඩි වෙලා ඉන්නවා පත්තරයක් බලන ගමන්. හැබැයි හොඳ පෙනුමක් තියෙන මිනිස්සෙක්. මෙයා ළඟට ගිහලා ටිකක් කතා කරනවා. ඔබතුමා දැකලා පුරුදුයි වගේ. ඔව් මං අහවල් කෙනා. එයාගේ නම කියනවා. කතා කරනවා. නම නම් අහලා පුරුදුයි. ඒත් ඒ ඔයා කියලා මං දැනන් හිටියේ නෑ. හරි මොකද තොරතුරු? හැබැයි පුතා මොකක් හරි ප්‍රශ්නයකද ඉන්නේ? මෙයා ගත් කටටම අහනවා. ඇති වුණු ලෙන්ගතුකම හිතවත්කම නිසාම මෙයා මොකද කියන්නේ? මෙයාගේ ප්‍රශ්නේ හිමිහිට මේ මිනිස්සයාට කියාගෙන යනවා. මම ව්‍යාපාරයක් කරනවා. සේවකයෝ 60ක් විතර වැඩ කරනවා. හොඳ ආදායමකුත් තිබ්බා. යම් සැලසුම් ටිකක් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා ඒවට වියදම් වුණ නිසා අනවශ්‍ය වේදන් නෙමෙයි. මේ ව්‍යාපාරයෙන් මට ඒ ටික ගෙවා ගන්න බැරුව දැන් කෝටික විතර ණයක මං හිර වෙලා ඉන්නවා. ටිකක් මානසික නිදහසක් නැහැ. හැම වෙලෙම එක කල්පනා වෙනවා කියලා. කියපු කතාව ඇත්ත බව තේරුණු මිනිස්සයා කියනවා ඔයා මං ගැන අහලා තියෙනවා. කෝටිපති ව්‍යාපාරිකයෙක් බව දන්නවා. මං ගොඩක් අයට උදව් කරනවා කියලා ඔයා කලින් අහලා තියෙනවා. ඒක ඇත්තනේ. ඔව් මං එහෙම අහලා තියෙනවා. මේ කතාව ඇහුවට පස්සේ කෝටිපති ව්‍යාපාරිකයා මෙයාගේ බෑග් එක ඇරලා චෙක් පොතක් ගන්නවා. චෙක් පොත අරගෙන ඒ චෙක් පොතේ ලොකු ගාණක් ලියලා මෙයාගේ ණය වලට ගෙවන්න පුළුවන් මට්ටමේ වැලියු එකක් තියෙන මුදලක් ලියලා එයාට චෙක් එක දෙනවා. දිනයක් ලියන්නේ නැතුව ඔයාට ඕන දවසක මට කතා කරලා මේ චෙක් එක බැංකුවට දාලා ඔයා සල්ලි ගන්න. හැබැයි ඒ සල්ලි ගන්න ඕනේ මේ ණය නිදහස් කරගන්නම විතරයි. මේ ප්‍රශ්නෙන් ගැලවෙන්නම විතරයි. කිසිම දෙයකට පාවිච්චි කරන්න එපා. මොකද මට කතා කරලා තමයි ඔයා චෙක් එක ගෙවා ගන්න ඕනේ කියලා මෙයාට හිස් චෙක් එක දෙනවා අස්සම් කරලා. ගාන ලියලා. පුදුම සතුටක්. දවස් 4-5ක් එක්සර්සයිස් කරපු නැති මිනිස්සයාට ඇඟට අමුතු පණක් ආවා. හිනාවක් ආවා. සතුටක් ආවා. කල්පනා කර සතුටින් ගෙදර ගියා. කාර්යාලයට වෙනදට වැඩි උදෑසෙන් ගියා.
එයා දැනගත්තා මෙයා උදෑසනින් ගියාට පස්සේ අනිත් සේවකයෝ ගොඩක් කට්ටිය එයා පරක්කු වෙලා නිසා අනිත් අයත් ආයේ පරක්කු වෙලා කියලා. හොඳට මෙයාට තේරුණා මෙයා මානසිකව වැටුණා, කාර්යාලයට යන්න ප්‍රමාද වුණා, සේවකයොත් හැමෝම පැය භාගයක් ප්‍රමාද වෙලා එනවා කියලා. හැමෝම වැඩ පටන් ගද්දි තැන් වල අනවශ්‍ය මාතෘකා කතා කරනවා, වැඩේට ફોකස් වෙන්නේ නැහැ කියලා මෙයාට තේරුණා. මෙයා කල්පනා කරලා බලද්දි මෙයාට දැනෙනවා ව්‍යාපාරයේ ගොඩාක් පහළට ගිහිල්ලා මම මානසිකව වැටුණට පස්සේ මගේ සේවකයෝ දුරස් වෙලා, මගේ සැලසුම් දුරස් වෙලා, මගේ ව්‍යාපාරයේ බලන් ඉද්දි පහළට වැටිලා කියලා මෙයාට තේරෙනවා. වටේ රවුමක් දාදි දකිනවා මකුල් දෙල් බැඳිච්ච තැන් වල තියෙන අපිලිවෙල, තැන් වල පොත්‍රාක් වල අපිලිවෙල, සේවකයන්ගේ පව අපිලිවෙල මෙයාට පේන්න පටන් ගන්නවා. මීට අවුරුද්දකට විතර කලින් ලස්සනට සැලසුම් කළා ගියපු ව්‍යාපාරයේ විශාල අඩුවක් මෙයාට පේන්න පටන් ගන්නේ අර චෙක් එක අතට හම්බුණාට පස්සේ මොලේ වෙච්ච අවදියත් එක්ක. එයා ලාච්චුවේ එයාගේ ෆයිල් එකට චෙක් එක දාගෙන කල්පනා කරනවා කොතනින්ද පටන් ගන්න කියලා. ටික වෙලාවකින් එයා තීරණය කරනවා ස්ටාෆ් එකට මීටින් එකක් ගන්න. හැමදාම උදේ 8 වෙද්දි ස්ටාෆ් එකට පැය භාගයක මීටින් එකක් ගන්නවා. සැලසුම් ඔක්කොම කතා කරනවා. දවසේ ටාගට් දෙනවා. හැම කෙනෙක් ඇතුළෙම ලීඩර්ෂිප් එකක් හදනවා. හැම තැනම ටාගට්ස් මෙයාම බලන්න පටන් ගන්නවා. හැම කවුන්ටර් එකක්ම හැම කෙනෙක්ම මෙයාගේ පූර්ණ අධීක්ෂණයෙන් හොයන්න පටන් ගන්නවා. දවසට ටාගට් එකක් දෙනවා. අවුට් කරන ප්‍රමාණය නිවැරදිව බලනවා. උනන්දුවෙන් වැඩ කරනවා. ඒකට හේතුව මොකද්ද? හිතේ පුංචිවත් බයක් නැහැ. මට හදිස්සියේ ණය ගෙවා ගන්න බැරි වුණොත් මල්ලඟ සල්ලි තියෙනවා. සල්ලිද තියෙන්නේ? නෑ, සල්ලි නෙමෙයි. සල්ලි ගාන ලියපු හිස් චෙක් එකක් තියෙනවා. ඒක දාපු ගමන් සල්ලි ගන්න පුළුවන් account එකෙන්. ඒක කෑෂ් චෙක් එකක්. හැබැයි හිතේ බය සම්පූර්ණම නැති වෙලා. හිතේ බය සදාහටම අයින් වෙලා ගිහිල්ලා. පුදුම ප්‍රබෝධයක්, පුදුම උද්දීපනයක්, හිතා ගන්න බැරි ප්‍රබෝධයකින් වැඩ කරනවා. සේවකයන්ට පුදුමයි. උදේ පාන්දර බොස් එනවා, මීටිං ගන්නවා, වැඩ කරනවා, අවුට්ස්ටෑන්ඩ් බලනවා, හැම දෙයක් ගැනම පූර්ණ අධීක්ෂණයක්. ටාගට් එනවා. බොස්ගේ වෙනස දැකපු වැඩ කරන සේවකයෝ බලන් ඉද්දි වෙනස් වෙනවා, ක්‍රියාශීලී වෙනවා, ටාගට් කරනවා, උනන්දු වෙනවා. එයාලගේ බෝනස් වැඩි වෙනවා, කමිෂන් වැඩි වෙනවා, ආදායම් වැඩි වෙනවා, වෙලාවට පඩි ගෙවන්න පුළුවන් සැලසුම් නිර්මාණය වෙනවා. පුදුම වෙනසක් හිතා ගන්න බෑ. හැබැයි පළවෙනි මාසේ යද්දී එයාට දැනෙනවා චෙක් එක මාරු කරන්නේ නැතුව බිස්නස් එකෙන්ම ණය ගෙවන්න පුළුවන් වෙනවා කියලා. එයා පළවෙනි මාසේ චෙක් එක එහෙම තියෙද්දි බිස්නස් එකේ ප්‍රොෆිට් එකෙන් ඒ වාරිකය ගෙවන්න පුරුදු වුණා. හරි ලස්සනට සැලසුම් කරා. හිතේ සතුට වැඩි වුණා. පාරේ හම්බ වෙද්දී ඉස්සර යාළුවෝ අහනවලු ප්‍රශ්නකින් දෙන්නේ මොකෝ සුදු මැලි වෙලා, සීනි වැඩි වෙලාද, අසනීපයක්ද, ඔයා වෙනස් වෙලානේ, කෙට්ටු වෙලා ඇදිලා ගිහිල්ලා මොනවද වෙලා තින්නේ කියලා. ඔයාටත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් හොඳට කල්පනා කරලා බලන්න. ඔයාගේ යාළුවෝ නෑදෑයෝ ඔයාගෙන් ඔය ප්‍රශ්නේ අහලා ඇති. මානසික බය ඊළඟට මොනවා වෙයිද, කොහොමද මූණ දෙන්නේ, දෙයියනේ කරගන්න බැරි වුණොත් කියන බය ආවට පස්සේ ඔයාගේ බලය සම්පූර්ණයෙන්ම හිඳිලා ගිහිල්ලා ඔයාව බිඳුවට වටලා තියෙන ඔයාගේ මොලේ විසින්. මෙන්න කතන්දරේ. මෙයා මෙහෙම වැඩ කරන් යනවා. බලන් ඉද්දි ආයතනයේ ආදායම ටික ටික වැඩි වෙනවා. සේවකයන්ගේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. හැබැයි අර චෙක් එක දුන්නු කෙනා චෙක් එක දුන්නේ ඊළඟ අවුරුද්දේ මෙන්න මේ දවසෙද්දී මම මෙතෙන්ට එනවා. ඔයා එදාට මට මගේ සල්ලි ටික ආපහු ගෙනත් දෙන්න. මං හිතනවා ඔයා හරි අවංක කෙනෙක් කියලා. පුළුවන් නම් ඔයාගේ ව්‍යාපාරය මේකෙන් ගොඩ ගන්න කියලා. හරිම ආදරණීය ඉල්ලීමක්. වාරික 3-4කට සල්ලි දෙන්න ඇති. බිස්නස් එක ගොඩ ගන්න කියලා. කෝටියක් දුන්නා නෙමෙයි, වටිනාකමක් දුන්නා යාට. මෙයා ඊළඟ මාසයේ වාරිකෙත් හරි අපූර්වට ගෙවනවා. දැන් බලන් ඉද්දි බිස්නස් එක වැඩි වෙනවා. හදිස්සියක් ආවොත් ගන්න සල්ලි චෙක් එකක් එයා ළඟ තියෙනවා. මනස ශක්තිමත් වෙනවා. ඇතුලේ ශක්තිය එයාට හිතා ගන්න බැරි විදියට ක්‍රියාත්මක වෙනවා. එයා ලස්සන වෙනවා. මූණ පැහැපත් වෙනවා. ක්‍රියාශීලී වෙනවා. සල්ලි තියෙනවා කියලා එයාට තේරෙලා තියෙනවා. මනෝවිද්‍යාවේ කියනවා fake it to make it. ආශාව ඉෂ්ට උනාසේ ජීවත් වෙන්න. ඔයාට තියනවා කියලා හිතාගෙන ඔයාගේ මනස රවට්ටගෙන වැඩ කරන්න. ඔයාට ලැබුණ කියලා හිතාගෙන ඔයාව අවුස්සමින් වැඩ කරන්න.
දරුවෙක් ලැබුණ කියලා හිතාගෙන ගෙදර කාමරයේ බබාගේ පින්තූරයක් අලව ගන්න. රිසල්ට්ස් එක ඒ තුනක් ගත්ත කියලා හිතාගෙන ඒ තුනක් අලවගෙන පේන්න පාඩම් කරන්න. චිත්‍ර තමයි චිත්ත බලය හදන්නේ. හරිම උනන්දුව වැඩ කරනවා. විශ්වාස කරන්න මාසෙන් මාසෙ ගෙවිලා ගිහිල්ලා අවුරුද්දක් යනවා. අවුරුද්දක් යද්දී මෙයා අර චෙක් එක උදේ හවස බලනවා. අත ගානවා. හිතින් කතා කරනවා. ස්තුති කරනවා. හැබැයි ව්‍යාපාරයේ පුදුම සැලසුමකින් වැඩ කරලා ව්‍යාපාරයෙන්ම දියුණු කරලා එයා ඒ ණය ව්‍යාපාරයෙන්ම ගෙවන්න පටන් ගන්නවා. එයාට පුදුමයි. හැම තැනම ලස්සන වෙලා ක්‍රියාත්මක වෙලා ඊට කලින් කාපු බීපු විදියටම තමයි අවුරුද්දම කෑවේ බීවේ. අලුතින් කිසි දෙයක් ගත්තේ නැහැ. ෆෝන් එකක් වාහනයක් ගියක් කිසි දෙයක් ගත්තේ නැහැ. බිස්නස් එකම ફોකස් කරගෙන ණය ටික ගෙවන මානසිකත්වය ඔළුවේ තියාගෙන හරි පරිස්සමෙන් අවුරුද්දක් වැඩ කරලා ව්‍යාපාරයේ දියුණු කරනවා, සේවකව ක්‍රියාශීලී කරනවා, සැලසුම් හදනවා, ණය ගෙවනවා. හිත හැම වෙලාවෙම පිරලා තියෙන්නේ අර එම්ටි චෙක් එකෙන්. අර නිකන් හිස් කොලෙන් සල්ලි තියනවා කියන බය හිතේ අයින් කරලා ගිහිල්ලා සල්ලි නෑ කියන බය අයින් වෙලා තියනවා කියන මානසිකත්වය හදාන වැඩ කරනවා. ඔන්න වැඩ කරගෙන ගියා. අවුරුද්දක් ගියා. මෙයා බිස්නස් එකෙන් පස්සේ අන්න අර මිනිස්සයා හම්බෙන්න යනවා මෙයාගේ චෙක් එක දෙන්න. ඊට කලින් කීප වතාවකට හම්බුන්නේ නැහැ. එදා යද්දී ඒ මිනිස්සයා ග්‍රවුන්ඩ් එක පුරා දුවනවා. ඇම්බුලන්ස් එකක් ඇවිල්ලා මිනිස්සු ටිකක් වට කරගෙන එයාව අල්ලලා ඇම්බියුලන්ස් එකට දාගන්නවා. මෙයා ළඟට දුවගෙන ගිහලා කියනවා මොකද්ද මේ කරන අපරාධේ? මේ මහත්තයාම හරි හිතවතෙක් මට ලොකු උදව්වක් කරා. අද මං ජීවිතේ මෙහෙම ඉන්නේ මෙයා නිසා කියලා. මොකද්ද මේ කරන්න කියලා. ඒගොල්ලෝ කියනවා සමාවෙන්න. ෆෙඩරික් මහත්තයා මීට කලින් හිටි අපේ ප්‍රතිකාර ලබන ගමන් හොස්පිටල් එකේ මෙයා මානසික ලෙඩෙක් කෝටිපති ව්‍යාපාරිකයෙක් මෙයා යම් තැනක මෙයා මානසික ලෙඩ වෙනවා. එයා ගොඩක් අයට උදව් කරා. එයාගේ හොඳට සල්ලි තිබ්බා. මෙයා ලෙඩ වුණාට පස්සේ එයාගේ කරන්ට් account ඔක්කොම ස්ටොප් කරා. එයා ගොඩක් අයට අර උදව් කරන මානසිකත්වයෙන් එයාගේ චෙක් කොල දීලා මිනිස්සු රැවට්ටුවා. සල්ලි නැති චෙක් කොල දීලා මිනිසුන්ට සල්ලි තියන වගේ උදව් කරන්න උත්සාහ කරා. ඔයාට මොකද උනේ කියලා. එයා කියනවා පිට අවුරුද්දකට කලින් මට මෙයා මෙච්චර ගානක චෙක් එකක් දුන්නා. අස්සම් කරලා මගේ ණය නිදහස් කළා. මට අද දවසේ ඇවිල්ලා ඒ සල්ලි දෙන්න කියලා. ඇත්තටම මං ආවේ සල්ලි දෙන්න කියලා. ඒ චෙක් එක ආපහු දෙන්න කියලා. ඒ වෙලාවේ මිනිස්සු පුදුම වෙලා කියනවා මෙයා දැන් අවුරුදු 2ක් විතර මේ මනෝවෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. මෙයාට සිහි කල්පනාවක් නැහැ. මෙයාට කල්පනාව ආවොත් මෙයා කරන්නේ උදව් කරන්න මිනිසුන්ට මේවා කරන එක කියලා. මෙයා ඉඳ ගන්නවා. පුදුම වෙනවා. අහම්බෙන් මානසිකත්වයේ අවුල් වෙලා සල්ලි ටික ගෙවා ගන්න කල්පනා කර කර වාඩි වෙච්ච වෙලාවේ ආපු මිනිස්සයා ලොකු කතාවක් කියලා විශ්වාසයක් ඇති කරලා මෙයාට චෙක් එකක් දුන්නා දිනයක් දාන්න නැතුව. එතුමව විශ්වාස කරගෙන ගිහිල්ලා පුටුවේ වාඩි වුණාට පස්සේ හිතේ බය අයින් වුණාට පස්සේ මුළු ඇඟම ශක්තිමත්ව ඇවිලෙන්න පටන් ගත්තා. විශ්වාසයේ අනන්තයට යන්න පුළුවන් මට්ටමේ මානසිකත්වයක් ඇත වුණා. සැලසුම් ක්‍රියාත්මක කරා. සේවකව කාර්යක්ෂම වුණා. ව්‍යාපාරේ නම ව්‍යාපාරයෙන්ම ගෙවන්න පුළුවන් වුණා. එයා තේරුම් ගත්ත ඒ වෙලාවේ ඇත්තටම ණය ගෙවන එක, හිගේ ගෙවන එක, මේ ටාගට් එක වින් කරන එක තියෙන්නේ එළිය නෙමෙයි අපි ඇතුලේ කියලා. ඔයා ආද යම් ප්‍රශ්නක ඉන්නවනම්, ඔයා ආද යම් ණයක ඉන්නවනම්, ඔයා යම් පීඩනයක ඉන්නවනම් තේරුම් ගන්න හතර වටේ දුව දෙයියොන්ට කන්ලාකාරී කිය පඳුර පුද පූජා තිය ඔයාගේ ණයට උත්තර හොයන්න යන්න එපා. ඔයා තරම් මෝඩයෙක් කොහෙවත් නැහැ. ඔයා කරන්න ඕන දේ තමයි කොහෙන් හරි කමක් නැහැ. මෙන්න මේක ඇතුලේ විශ්වාසය හදාගන්න. සතුට උද්දීපනය කරගන්න. ඔයාව ආරක්ෂා කරගන්න. ඔයාගේ මනස පහලට වැටෙන්න දෙන්න එපා. ඒ මනස විශ්වාසයෙන් පුරෝගෙන මට පුළුවන් මම කරනවා මම දිනනවා කියන විශ්වාසය ලේවලට මස්වලට ගියාට පස්සේ ඔයා තුලින් සැලසුම් වෙන්න පටන් ගන්නවා. ඔයා කාර්යක්ෂම වෙනවා. තියනවා වගේ විශ්වාස කරගෙන දවසක් දෙකක් තුනක් පූර්ණව සැලසුමෙන් වැඩ කරද්දී මොලේ ප්‍රෝග්‍රෑම් වලට පුරුදු වෙනවා.
එයා හැමදාම 8 වෙනි ඔෆිස් එකේ ඉන්නවා. මීටින් එක ගන්නවා. ස්ටාෆ් එකට කතා කරනවා. ටාගට් බලනවා. ටාගට් කරනවා. වැඩ කරන මොරාල් එක ඇඟට ආවට පස්සේ 33 කෝටියක් නියුරෝන සෛල ඔක්කොම ටික මට පුළුවන් කියන මානසිකත්වයෙන් ඔයාව අවුස්සන්න පටන් ගන්නවා. ඒ ඇවිස්සිල්ල තමයි, ඒ ඇවිලිල්ල තමයි මෙන්න මේ මොලේ ආකර්ෂණ නීතිය ප්‍රගුණ කරන්න පටන් ගන්නෙ. ගුණ ප්‍රගුණ කරන්න පටන් ගන්නෙ. එයා ව්‍යාපාරයේ දියුණු කරනවා, ණයගත් මිනිස්සු සල්ලි දෙන්න පටන් ගන්නවා, නැති ආදායම ඇති කරනවා. ඔයා තුලින් ඔයාගේ ශක්තිය අවදි කරලා අලුත් දේවල් පෙන්නනවා. හිස් කොලයකට පුළුවන් වුණා නම් මොලේ ශක්තිය අවදි කරලා තමන්ගේ විශ්වාසය හදලා ව්‍යාපාරයේ කෝටි ගාණක් ණය ගෙවන පාර ඔයා තුලින් ඔයාට හදලා දෙන්න. ඔයාගේ ඇතුලේ විශ්වාසයක් සහතිකයක් ඇති වෙනවා නම් යම් දෙයක් ගැන, යම් ක්‍රමයක් ගැන ඒක හොලව ගන්න එපා. ඔයා තුල තමයි මේකේ බලය තියෙන්නේ. ගොඩක් අයට වෙලා තියෙන්නේ බය වුණාම බලය නැතුව යනවා. බය වුණාම සදාතනික අසරණ වෙනවා. ඒ නිසා විශ්වාස කරන්න. ඔයා තුල තියෙන ශක්තිය නැති කරගන්න යන්න එපා. ඔයාගේ ණය මුදල කොච්චර වුණත් ඔයාට ඒක ගෙවන්න පුළුවන් කියන මානසිකත්වය ඔයා තුල ඇති කරගන්න. ඒ ව්‍යාපාරේ නැවත දියුණු කරනවා කියන මානසිකත්වය ඔයා තුල ඇති කරගන්න. ඇස්පියාවෙන් අහලා බලන්න අවුරුදු 5කට කලින් ව්‍යාපාරය කරපු ඔයා දැන් ඔෆිස් එකට යන්න කියලා. ඒ මොරාල් එකද, ඒ අවදියද, ඒ වේගයද, ඒ ශක්තියද, ඒ මීටින්ද, ඒ ස්ටාෆ් එකට දෙන හයියද ඔයා තුල තියෙන්නේ කියලා ඔයාට පෙනේ. අර මානසික වැටීමත් එක්ක ඔයා ගව්ගානක් පල්ලයට වැටිලා ඉන්නේ කියලා. ඔයාගේ සේවකයෝ ඔයා විශ්වාස කරන්නේ නැහැ කියලා. ගමේ මිනිස්සු ඔයා ණයකාරයෙක් බව ඔයා දිහා බලලා කියනවා කියලා ඔයාට තේරෙයි. ආත්ම විශ්වාසයට වැඩිය ප්‍රබලයි පුතා මහජන විශ්වාසය. මිනිස්සුන්ගේ විශ්වාසය හදාගන්න, ඔයාගේ පෞරුෂය රැකගන්න, තියෙන ඇඳුම අයන් කරලා ඇඳගන්න, තියෙන කොණ්ඩේ ලස්සනට පීරන්න, තමන්ට ආදරය කරන්න පටන් ගන්න, තමන් ලස්සනට තියාගන්න පටන් ගන්න, නිවැරදි පැහැදිලි ක්‍රමවේදයක් ලස්සනට දවස පුරා සැලසුම් සහගතව හදාගන්න, වැඩ කරන්න, අසනීප නම් වැඩ කරන්න, හරියට නිදාගන්න ඕන නම් වැඩ කරන්න, ඉතිරි කරන්න වාහනයක් ගන්න, ගෙයක් හදන්න, ඔයාට දියුණු වෙන්න ඕන නම් ඔයා වැඩ කරනවා මිස කල්පනා කරලා ඔයාට උත්තරයක් නම් වෙන්නේ නැහැ. ඒ නිසා තේරුම් ගන්න, විශ්වාස කරන්න. හිතේ ශක්තිය අවදි කරාට පස්සේ ඔයාගේ අනිත් හැම දෙයකටම ඔයාට උත්තර එන්න පටන් ගන්නවා. හිතින් වැටුණු කෙනා ගතින් වැටෙනවා. බලාගෙන ඉද්දි අපි කතාවක් අහලා තියෙනවා, හිත සනීප නම් ගත සනීපයි කියලා. අමතක කරන්න එපා. හිත වැටුනහම ඊට වඩා දසදහස් වේගකින් ඔයාගේ ශරීරය වැටෙනවා. ඔයා වැහැරෙනවා, සුදුමැලි වෙනවා, මානසිකව වැටෙනවා. ඒ නිසා අන්නර මිනිස්සයා දුන්නු හිස් චෙක් එක නිසා හිතේ ඇති වුණු මට පුළුවන් කියන විශ්වාසය ඇතුලේ ගොඩක් දේවල් නිර්මාණය කරා වගේ ඔයා හෙට දෙන පඳුර වේවා, පූජා වට්ටිය වේවා, ඔයා විශ්වාස කරගන්න දේ ඇතුලේ ඔයාගේ ශක්තිය නම් අවදි වෙනවාමයි. කිසිම හේතුවකට ඒ ශක්තිය පහළ යන්න දෙන්න එපා. ඔයාව විශ්වාස කරලා වැඩ පටන් ගන්න. එහෙම දවසක ඔයා කෝටියකට එහා ගිහපු ණයක් ගෙවලා සැලසුම් සහගතව ඔයාගේ ජීවිතේ දිනුවා කියන කතාව අපිට කියන්න අමතක කරන්න එපා. සියලු දේවල් පැහැදිලිව ඉගෙන ගන්න. ඒ හැම දෙයක් ගැනම ගැඹුරින් කතා කරන විශ්ව ආකර්ෂණ නීතිය, මුදල් ආකර්ෂණ රසරහස් කියන ගැඹුරු මාතෘකාව ඔයාට ගැඹුරින් ඉගෙන ගන්න ඕන නම් ඔය අපේ පොත් දෙකක් තියෙනවා. එකක් දියුණුව සත්තයි ප්‍රගතිය සහතිකයි ග්‍රන්ථය, අංක 2 මුදල් ආකර්ෂණ රසරහස් ග්‍රන්ථය. මේ දෙකම කියවන්න ජීවිතේ වෙනස් කරන මාවත ඔයාට හිතා ගන්න බැරි විදිහට ඔයා තුලින්ම නිර්මාණය වේවි. සුබ දවසක්. මුදල් ආකර්ෂණයේ රසරහස් ඍජුව සරලව අමුත රහට අපූට හිතට කතා කරන ශ්‍රී ලාංකීය අම්හඬ පෞරුෂය සජිත් වන්නායක.